කවුරුහරි ගන්නවද එක්ක? කට්ටිය ගන්න. මොකද කරන්නේ? දුංගිද බලන්න යන්නේ. දැන් අපේ ගයිඩ් නෑ මම තමයි ගයිඩ්. ගයිඩ් බස් එකේ ගියානේ. ගයිඩ් මහියන්ගෙන ගියා. සුබම සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි යන්නේ බදුල්ලේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. මේ තමයි දුම්හිඳ දියඇල්ල. අපි මුලින්ම බදුල්ලේ ඉඳලා මහියංගන යන බස් එකකින් දුම්හිඳට ආවා. අපි ගෙනාවු බෑග් මෙතන තියලා එතන ඉඳන් පයින් අපේ ගමන ආරම්භ කළා. මෙතන ඉඳලා කිලෝමීටර් 1.5ක් විතර දුරින් තමයි දුම්හිඳ දියඇල්ලේ view point එක තියෙන්නේ. අපි දැන් බස් එකේ ඇවිල්ලා දැන් දුම්හිඳින් බහලා ඉන්නේ. කිලෝමීටර් 1.5ක් ගන්න ඕන දියඇල්ල ළඟට. ටිකට් ගන්න තියෙනවා. හයයි නවයයි මේ ටිකට් ගන්න ප්‍රයිස් එක දුම්හිඳට යන්න ටිකට් එක රුපියල් 70යි. අපි දුම්හිඳින් බහිනකොට උදේ 10ට විතර ඇති. මේ ගමන යන්න තියෙන්නේ කඩවල් මැදි. අපි උදේම ආපු නිසා ගොඩක් කඩවල් නම් වහලා තිබුණේ. කඩවල් මැදින් තමයි යන්නේ. යන අතරමඟ තිබුණු කඩේකින් අඹත් අරගෙන ඒවැ රස බලන ගමන්ම අපි අපේ ගමන ගියා. බලමු රහද කියලා බලමු. සුප්‍රියා අපි ටිකක් උදෙන් ආපු නිසා පරිසරයත් හරිම ලස්සනයි. ඒ වගේම යාළුවොත් එක්ක යන හින්දා මේ ගමන විඩාව නම් අපිට දැනුන්නේ නැහැ. අපිට දියලුව දියඇල්ල පැහැදිලිව දැක ගන්න හම්බුණා. අප්පා වතුර බොරයි නීම. බොර. වතුර බොර නැත්තම් ආන්න තිබ්බා. බාල්දියකුත් ගෙනාවා. බාල්දිය උපිට ආන්න. අපේ අවාසනාවට ඇත්ත කතාවක් වතුර බොරයි. දින්න ගෙනාවා. අපි මේ අර අතර බෝඩ් එකේ තියෙන දෙමළි වචනයක්. හරිද? එන්න පොඩ්ඩක් අපි බලන්න. දෙමළෙන් තියෙනනේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහනේ. බැලුවට තේරෙන්නේ නැහැ. කියන්නේ සිංහල තේරුම මොකක්ද? සුබාදාමේ සුබාදාමේ කැමරායිනෝ ලස්සනයිනෝ සුබාදාම මේ සුන්දර සුබාදාම රැකගන්න කියලා ඔය පාඩිය නෑ. සුබාදාමේ පිරිසුදුයි. මූටත් වැඩි ටැමිල් බෑ අපි යන් ඉස්සරහ කවුරුත් නෑ. මේ ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඊළඟ පොඩ්ඩක් කියන්න. ඉංග්‍රීසි පුළුවන් කෙනෙක්. වර මේ වර්ණ එක පැහැදිලිව. සිංහල එකක් හම්බුනොත් මං කියන්නම්. ඌව වෙල්ලස්ස යුනිවර්සිටි එකෙන් තමයි මේක වැඩේ කරලා තියෙන්නේ. හොඳයි අපි අගය කරනවා. රජලට කොල්ලෙක් ඉන්නවා, රුහුණ කොල්ලෙක් ඉන්නවා. වාගේ වටපිටාව විකුරන්න බැයි නම් මේ තියාගෙන කරන්න බෑ. මේ දවස්වල බදුල්ලට වර්ෂාපතනය වැඩි නිසා මේ දියඇල්ලේ වතුර නම් ගොඩක්ම ගොර පාටයි. නමුත් ඒක මේ දියඇල්ලේ සුන්දරත්වයට නම් කිසිම බාධාවක් නැහැ.
දුන්හිද කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන අලංකාර දිය ඇල්ල. බදුල්ල නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරින් තමයි මේ දුන්හිද දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. උසින් අඩි 210ක් වන මෙම දිය ඇල්ලට ඒ නම ලැබිලා තියෙන්නේ ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම නිසා. බදුළු නගරය හරහා ගලා බසින බදුළු ඔය මේ මනරම් දිය ඇල්ල නිර්මාණය කරනවා. අන්න ඒ විදිහට තමයි අපි දුන්හිද දිය ඇල්ල බලන්න ගියේ. තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපිත් එක්ක රැඳිලා හිටපු ඔය සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.